ඔබ හොඳ කෙනෙක් විය යුතුය. නමුත් අන් අයට ඔබව පාවිච්චි කිරීමට ඉඩ නොදිය යුතුය. වැදගත් වන්නේ සපත්තුෙහි ඇති අලංකාරය නොව වැදගත් වන්නේ එය ඔබගේ පාදවලට මොනතරම් පහසුයිද යන්නයි. අන් අය කියන සෑම දෙයක්ම සහ සාම්ප්‍රදායික දේවල් අන්ධ ලෙස විශ්වාස කරන මිනිසුන් හට මෝඩයින් ලෙස පැවසීම හැර වෙනත් පැවසීමට දෙයක් නොමැත. ප්‍රඥාවන්තයෙක් විශාල කරදර කුඩා ලෙස බාරගනී. කුඩා කරදර ගැන කිසිදු තැකීමක් නොකරයි. පුද්ගලයෙකුට තම ජීවිතයේ අරමුණ පැහැදිලි නම් ඔහු විසින් නිවැරදි මාර්ගය සොයාගනු ඇත. ඕනෑවට වඩා කතා කරන මිනිසුන්, ඕනෑවට වඩා හිතන මිනිසුන්, ඕනෑවට වඩා අන් අයව විශ්වාස කරන මිනිසුන් ජීවිතයේ ඉතාමත් පසුගාමී වේ. සත්‍යයට අකමැති අයට කොහොමත් එය තිත්තයි. වැඩිපුර කතා කරන තැනැත්තා බොහෝ දේ දන්නා අයෙක් බවත්, නිහඬව සිටින තැනැත්තා කිසිවක් නොදන්නා බවත් කිසිවිටකත් නොසිතන්න. තමන් ගමන් කරන දිශාව නිවැරදිව දන්නා මිනිසා තම ගමන රසවින්දනය කරමින් ගමන් කරයි. ඔබ කතා කරන දෙයට අනුරූප නම් පමණක් එම ක්‍රියාව සිදු කරන්න. ණයගැති මිනිසාට තමාගේම තීරණ ගැනීම ඉතාමත් අපහසුයි. යමෙකුට යහපතක් සිදු කිරීමට ලැබෙන සෑම අවස්ථාවක්ම කිසිවිටකත් අතපසු නොකරන්න. තම හදවතේ සත්‍ය ඇති මිනිසා කතා කිරීමට කිසිසේත්ම බියවන්නේ නැත. කිසිවක් නොමිලේ ලැබෙන්නේ නැත. සියල්ල මහන්සියෙන් උපයාගත යුතුය. හොඳ වීමට නම් ඔබ ආශ්‍රය කළ යුත්තේ ඔබට වඩා හොඳ මිනිසුන්ය. සෑම කෙනෙකුටම ඥානවන්ත මිතුරෙකුගේ උපදෙස් අවශ්‍ය වුවත් එය හිමිවන්නේ ඉතාමත් සීමිත ප්‍රමාණයකට පමණි. යම් දිනක විශාල දේවල් අත්කරගනු ලබන්නේ කුඩා කුඩා දේවල් අකණ්ඩව සිදු කරන මිනිසාය. එය ඔබට වෙනස් කළ නොහැකි දෙයක් නම් ඒ ගැන කෝප වීමෙන්වත් කනගාටු වීමෙන්වත් පළක් නැත. ඔබ රාත්‍රී නින්දට යන වේලාව සහ උදෑසන අවදි වන වේලාව අනුව ඔබේ අරමුණට යන ගමන තීරණය වේ. වෙනත් කෙනෙකුගේ වැරදි අඩුපාඩු ඔබ සමග පවසන පුද්ගලයෙක් කිසිවිටකත් විශ්වාස නොකරන්න. තමාව අන් අය සමග සංසන්දනය කරන මිනිසා සෑම විටම අසහනකාරී මනසකින් ජීවත් වේ. ඔබට මිලදී ගැනීමට අවශ්‍ය දෙය පළමුව ඔබ ඔබගේ සාක්කුවෙන් අහන්න. තම අතීතයේ සමග සාමකාමී මිනිසා වර්තමානයේ නිසියාකාරව භාවිතා කරයි. පැරණි දේවල් දිගින් දිගටම සිදු කරන මිනිසා කිසි විටකත් අලුත් ආරම්භයක් ලබන්නේ නැත. අන් අයගේ වැරදි දකින එක මොනතරම් පහසුයිද? තමාගේ වැරදි තේරුම් ගැනීම මොනතරම් අපහසුයිද? බොරුකාරයෙකුට දෙවැනි අවස්ථාවක් ලබා දුන්නත් කිසිවිටකත් තුන්වැනි අවස්ථාවක් ලබා නොදෙන්න. කන්ද කෙතරම් විශාල වුවත් උස වුවත් එයට කිසිදා හිරුවෙලිය නැවැත්විය නොහැක. ඔබට රිදවන සියල්ල ඔබෙන් ඉවත් කරන්න. නැත්නම් ඔබට රිදවන සියල්ලෙන් ඔබ ඉවත් වන්න. අරමුණක් නොමැති ජීවිතයක් යනු මාලිමාවක් නොමැති නැවක් වැනිය. වටිනා උපදෙස්වල තිබෙන අපහසු බව නිසා මිනිසුන් බොහෝ විට ඒවා නොසලකා හරි. වැදගත් වන්නේ ඔබ දැනටමත් දන්නා දේ නොව වැදගත් වන්නේ ඔබ දැනටමත් නොදන්නා දේ ඉගෙන ගැනීම. ඔබ වියදම් කරන්නේ මොනවාටදැයි ඔබට නිසි අවබෝධයක් නොමැති නම් ඔබ මොනතරම් මුදල් හම්බ කරත් පළක් නැත. සිහින පසුපස හඹා යන විට ඒ අතරතුර ඔබ ඔබේ ජීවිතයේ භුක්ති විඳිය යුතු බවත් මතක තබා ගන්න. අන් අයගෙන් වැඩිපුර බලාපොරොත්තු වන මිනිසුන් තම ජීවිතයට වැඩිපුරම හානිය කරගනී. සෑම දෙයකටම පිළිතුරු දීමට පෙර මොහොතක් කල්පනා කරන්න. යමක් තේරුම් ගැනීමට හොඳම ක්‍රමය නම් සාක්ෂි සහිතව උදාහරණ සහිතව ඔබම තේරුම් ගැනීමට උත්සාහ කරන්න.
මුදල් වලින් ඔබට කෑම මිලදී ගත හැකිය. නමුත් එයින් ඔබට සෞඛ්‍ය මිලදී ගත නොහැකිය. ඔබට අවශ්‍ය සියලුම සම්පත් ඇත්තේ ඔබගේම මනස තුලයි. කිසිම පුද්ගලයෙක් ප්‍රඥාවන්තයෙක් ලෙස උපත ලබන්නේ නැත. අත්දැකීම්, අසමත්වීම් හා අසාර්ථකත්වයන් හරහා ඒ සියල්ල ඔබට උගන්වනු ලබයි. තීරණයක් ගැනීමට පෙර පළමුව ඔබ ඔබගේ මනසට සවන් දෙන්න.